අධිපතිතුමනි ගරු කතානායකතුමනි විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය හා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය වැය ශීර්ෂයේදී කරුණු කීපයක් ඉදිරිපත් කරන්න අදහස් කරේ. ඉතාමත් වැදගත් මේ වෙලාවේදී අපේ රටේ බොහෝ කාර්යයන් සදහා අමාත්‍යාංශයන් දෙකේ සිද්ධ වෙන මැදිහත් වීම ගැන මම ආරම්භයේදී යම් මේ ත්‍රිකුණාමලයේ සිද්ධිය පිළිබඳව මේකට ආందోලනයක් තුබදීලා තිබෙන නිසා විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ ජාතිවාදී ප්‍රවණතාවයන් විවිධ අවස්ථාවල විවිධ මුහුණුවරින් පැන නගින. එතකොට ආණ්ඩුවකට එරෙහිව අද අපේ ඉතිහාසය ආණ්ඩු වැටුණු ඉතිහාසය බැලුවොත් දූෂණ විරෝධය මත දූෂණය කරලා තිබුණ ඊට එරෙහි බලවේගය වැටලා ආණ්ඩුව වැටලා තියෙනවා. එහෙම අපේ ආණ්ඩුවට චෝදනාවක් එල්ල කරන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න කේන්ද්‍ර කරගෙන විශේෂම 94 දී එතෙත් තිබුණු ආණ්ඩුව බිඳ වැටෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කේන්ද්‍ර කරගෙන. ඒ ප්‍රශ්නෙන් අපිව චෝදනාව ලක් කරන්න බෑ. සමහර ආණ්ඩු වැටලා තියෙනවා 2000 මෑත කාලේ ආණ්ඩු වැටෙන ආර්ථික ප්‍රශ්න කේන්ද්‍ර කරගෙන. එහෙම කේන්ද්‍ර කරගෙනත් මේ ආණ්ඩුව තේරීව චෝදනාවක් එල්ල කරන්න බෑ. ඒ නිසා සියලු සාධනීය ප්‍රජාතන්ත්‍රවාදී විනාශ කරන ඒකට එරෙහිව සටන සාධනීය. වංචා දූෂණ කරනවා නම් ඒකට එරෙහිව සටන සාධනීය. ආර්ථිකය බිඳ වැටෙනවා නම් ඒකට එරෙහිව සටන සාධනීය. ඉතින් කිසිදු සාධනීය සටන් පාඨයක් මේ පරාජිත දේශපාලන බලවේග වලට ඉතුරු වෙලා නැහැ. ඒ නිසා පරාජිත බලවේගවල අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ එම සාධනීය සටන් පාඨ නැති වෙනකොට සාධනීය බලවේගයක් ගොඩනැගීමට ඉඩකඩක් නැති වෙනකොට ඒගොල්ලන්ගේ අවස්ථාව බවට පත් වෙලා තිබෙන ජාතිවාදී අවස්ථාවක් නිර්මාණය කර ගැනීම. ඒ නිසා පොලිසිය නීතිය වගේම මේ වගේ ප්‍රශ්නවලදී මෙන්න මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. නීතිය වගේම ඒ නීති ඉටු කිරීම හරහා ඇතිවිය හැකි සමාජ කැළඹීම් පිළිබඳවත් අවධානයෙන් තමයි නීතිය ඉටු කළ යුතු වන්නේ. සමහර ශාස්ත්‍ර තියෙන අපිට නීතිය සමහර ශාස්ත්‍රවල එහා බැඳුණු දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳ සැලකිලිට භාජනය කළ යුතුයි. මේ ප්‍රශ්නේදී දැනටමත් මම අමාත් ආරක්ෂක ලේකම්තුමා මහජන ආරක්ෂක පිළිබඳ ලේකම්තුමාට කිව්වා නිශ්චිත අපිට වාර්තා කරන්න කියලා මොකද්ද සිද්ධ වුනේ කියලා වාර්තාවක් එවන්න කියලා මම වාර්තාවක් ඇඳවලා තියෙනවා. ඒ වගේම මේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යතුමා මේ ආරක්ෂාව පිළිබඳව මේ බුදු පිළිමය වැඩමවයි කියන තර්කය ගෙන ආවේ 11:40ට ත්‍රිකුණාමල ඒ අදාළ පොලිස් ස්ථානයේ මේ බුදු පිළිමය පොලිසියට වැඩම කිරීම පිළිබඳ දාලා තිබෙන සටහන තිබෙනවා. අර පොතේ නෝට් එකක් දානවා. ඒ නෝට් එක ඉතා පැහැදිලිව තිබෙනවා ආරක්ෂාව සඳහා තමයි මේ බුදු පිළිමය මෙතෙන්ට වැඩමුවේ කියලා. ඒක මාගාව තිබෙන මට අවශ්‍ය නම් ඒක ටේබල් කරන්න පුළුවන්. තමුන්වහන්සේලා දැනගන්න පොලිස් පොතේ සටහන. ඒතර ඒක තමයි කිව්වේ. හැබැයි ඊළඟ තියෙන්නේ මොකද්ද? හරි ඒක ගෙනාව. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? ඊට පස්සේ තියෙන්නේ මේ බුදු පිළිම වහන්සේ පොලිස් ස්ථානයේ වැඩම කරලා තිබෙනවා නම් ඊළඟ මේ ගැටුම වෙන්නේ පොලිසිය සහ ඒ ජාතිවාදී කණ්ඩායම අතර. ඒක තමයි ඒගොල්ලන්ට තිබුණ හොඳම අවස්ථාව. ඒ නිසා තමයි නැවත එතෙන්ට බුදු පිළිමේ වඩම්මවලා ඒ අවශ්‍ය කරන ආරක්ෂාව ලබා දීලා තිබෙනවා. දැන් ප්‍රශ්නේ තියෙනවා අධිකරණي. ඊට පෙර ඊයේ දිසාපති කාර්යාලය සාකච්ඡාවක් පැවැත්විලා මෙතන ඔබ කියු පරිදිම මේකට පැරණි ඔප්පුවක් තිබෙනවා 2013 වගේ 2014 ලබා දීපු ඔප්පුවක් තිබෙනවා. ඔව් බලපත්‍රයක් තිබෙනවා. නමුත් මේක කිසිසේත්ම එතෙන් සිට දැන් අපි මේක විහාරස්ථානයක් ලෙස හඳුන්වුවට එතෙන් සිට විහාරස්ථානයක් ලෙස මේක මෑත කාලේ භාවිතා වෙලා නැහැ. මේක භාවිතා වෙලා තියෙන යම් ආපන ශාලාවකට පාවිච්චි වෙලා තිබෙනවා. ඒ ආපන ශාලාවේ ඉදිකිරීම පිළිබඳ ප්‍රශ්නයක් පැන නැගිලා ඒ ආපන ශාලාවේ නීති විරෝධී ඉදිකිරීම් තියෙනවා කියලා ඒ ආපන ශාලාව නීති විරෝධී ඉදිකිරීම් ඉවත් කිරීම පිළිබඳව මේ වෙරළ සංරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝගයක් ලබා දීලා තිබුණා. ඒ නියෝගයට විරුද්ධව අභියාචනයක් කරලා තිබුණා පරිසර අමාත්‍යාංශයට. පරිසර අමාත්‍යාංශ ලේකම්වරයාත් මෙය ඉවත් කළ යුතුයි කියන ස්ථාවරය සඳහන් කරලා තිබුණා. ඊට පස්සේ පොලිසියත් වෙරළ සංරක්ෂණ අධිකාරිය මේ නාගරික සංවර්ධන අධිකාරියත් එක්ක පැවතුණු සාකච්ඡාවකදී හාමුදුරන් වහන්සේ ඉල්ලා තියෙන තව සතියක කාලයක් දෙන්න උන්වහන්සේ අපේක්ෂා කරන මේක අභියාචන අධිකරණයට යන්න සතියක කාලයක් දෙන්න කියලා. කාලය දෙනවා. ඒ කාලය ගත වෙන්නේ 14 වෙනිදාට. හැබැයි 14 වෙනිදා කාලය ගත වෙලා තිබුණොත් තමයි 16 වෙනිදා තමයි මේ සිද්ධිය පැන නගින්නේ. එතකොට මේක
ආගමික ස්ථාන පිහිටවීම වගේම වෙනත් කතාවකුත් මේක ඇතුලේ තියෙන බව පේනවා. මොකද දැන් අපි එතන විහාරස්ථාන භූමියක් කියලා හඳුන්වනකොට පොදු ජනතාව හිතන්න පුළුවන් මෙතන විහාරයක් තිබුණා නෑ. විහාරස්ථාන හාමුදුරුවෝ වහන්සේට හිමිකම සහිත ඉඩමක් තිබුණා. නමුත් එතන ආගමික වතාවක් කරන ස්ථානයක් තිබුණේ නෑ. ඕක තමයි ඇත්ත කතාව. ඊට පස්සේ සිද්ධිය වුණාට පස්සේ දිසාපති කාර්යාලය සාකච්ඡාවක් තිබුණා. දිසාපති කාර්යාලය සාකච්ඡාවේදී එකඟතාවයකට ආවා. මෙතන නියමිත මිනින්දෝරුවෙක් දාලා මේ ඉඩම බෙදලා ඉඩම හරියටම මැනුම් කටයුතු කරලා වෙරළ සංරක්ෂණයකට අයිති කොටස කෝකද ඒක එහාට නම් කරලා දෙන්නත් පන්සලට අයිති භූමිය නම් කරලා දෙන්නත් සාකච්ඡාවකට ආවා ඊයේ. නමුත් ඒ සාකච්ඡාවෙන් තමයි අර පරණ නඩුවත් එක අධිකරණය මේක ආවා. අධිකරණේ දීලා තියෙන නියෝගය තමයි අලුත් ඉදිකිරීම් කිසිවක් කරන්න එපා. තිබෙන ඉදිකිරීම් ඉවත් කරන්නත් එපා. අධිකරණයෙන් තීන්දුවක් ලබා දුන්නාට පසුව අපිත් ඉන්න ස්ථාවරය පන්සලට හිමි භූමිය වෙන් කළා දුන්නාට පස්සේ ඒකේ ඒ අදාළ වැඩ කටයුතු කරන්න පුළුවන්. හැබැයි දැන් තියෙන්නේ මොකද්ද? දැන් ඇත්තට ගත්තොත් මේ ප්‍රශ්නේ අවසන්. අධිකරණ නියෝගයක් ලබා දීලා තියෙනවා නැවත අලුත් ඉදිකිරීම් කරන්න එපා බුදු පිළිම වහන්සේ වැඩම ඉන්න. අලුත් ඉදිකිරීම් ඊට පස්සේ අපි निराකරණය කළා මේ දෙයලා දෙන්නම් කියලා. දැන් තවත් නටන්නේ ඇයි? නෑ මම මේ කියන්නේ දැන් නටන්නේ මොකටද? මෙතන තමයි තියෙන ප්‍රශ්නේ. ඒතකොට තමයි මේකේ අවශ්‍යතාවය තිබුණේ අර ಜಾතිවාදී කණ්ඩායම්. මේක දැන් අර අවස්ථාවක් මත වුණා ගිනි තියන්න පුළුවන් හනුමා වලිගෙට ගිනි තියාගත්තා වගේ නේද? පොඩි හනුමා ගිහිල්ලාද කොයිද? හරිද? ගිහිල්ලා දැන් මොකද කරන්නේ? මේක හැමතැනම ගිනි තියනවා. මේක ඇත්ත කතාව. හරිද? ඒ නිසා අපි තාමත් ශක්තිමත් ස්ථාවර මම පසුවත් කියන්නම් මේ ಜಾතිවාදීට නම් ඉඩ දෙන්නේ නැහැ. ඒකේ හැම මහත්යම තේරුම් ගන්න. මම නෙවෙයි. මේ රටේ බෞද්ධ ජනතාව ඉඩ දෙන්නෙත් නෑ. මේ රටේ Hindu කතෝලික මුස්ලිම් පොදු ජනතාව ජාතිවාදයට ඉඩ දෙන්නේ නෑ. හරිද? ඒ නිසා කවුරු හරි උත්සාහ කරනවා නම් නැවත පැරණි ජාතිවාදී නාඩගම් මේ රටේ ඇති කරන්න ඒක ඉතිහාසයේම විතරයි. ඒ මාතෘ හොඳට තේරුම් ගන්න ඕන. ඒක වර්තමානයක් නෙවෙයි ඒක අනාගතයක් නෙවෙයි. අපේ රටේ අනාගතයේ දේශපාලන න්‍යායපත්‍රය ජාතිවාදී මත ලියවෙන්නේ නැති බව වර්තමාන දේශපාලන න්‍යායපත්‍රය ජාතිවාදයෙන් ලියවෙන්නේ නැති බව ඒ මහතුරු තේරුම් ගන්න ඕන. හරි. ඒ නිසා ඒක තමයි සිද්ධිය. මා විශේෂයෙන්ම මගේ මූලික පැහැදිලි කරන්න විශේෂයෙන්ම අපේ ආරක්ෂක අමාත්‍යාංශ වැඩ කටයුතු පිළිබඳ යම් කරුණු කිහිපයක් කියන්න ඕන. අපි තේරුම් අරන් තිබෙනවා අපේ ඕනෑම ආරක්ෂක හමුදාවක් අපි සූදානම් වෙන්නේ අපිට කවරාකාර තරජනයක් මතුවේ හැකි වේද කියන උපකල්පන මත. කවර තරජනයක්ද අපිට තියෙන්නේ? අපි වර්තමානයේ අපේක්ෂා කරන ලංකාව තුල දිගු කාලයකට යලි සිවිල් යුද්ධමය තත්ත්වයක් අභ්‍යන්තර විශාල සිවිල් යුද්ධමය තත්ත්වයක් පැන නගින්නේ නැහැ. ඒක හරි පැහැදිලි. ඊළඟ අපි හිතනවා මෑත කාලේ කවර හරි බටහිර කොහේ හරි රාජ්‍යයක් විසින් අපි ආක්‍රමණය කරලා අපි නේද ආක්‍රමණයට සූදානම් වීම සඳහා අපි හමුදාවක් නිර්මාණය කරගත යුතුයි. අපිට එහෙම තත්ත්වයක්වත් නැහැ. ඒතර විශාල සිවිල් යුද්ධයකට අවශ්‍ය වෙන හමුදා උපක්‍රමයක් හෝ අපේ රට ආක්‍රමණය කරයි කියලා හෝ හමුදා උපක්‍රමයකට අපි හමුදාව සූදානම් කරන්න ඕනේ. මේ වෙලාවේ තියෙන පුරෝකතනෙන් එක. අපි මේ වෙලාවේ අපි හමුදා යාන්ත්‍රණය සකස් කරන්නේ අපිට තිබෙනවා ප්‍රධාන වශයෙන් මේ තාක්ෂණික ශාස්ත්‍රයේ ඇති වී තර්ජනයන් සයිබ අවකාශයේ ඒ වගේම අලුත් තාක්ෂණ මෙවලම් හරහා ඇති වේ කි තර්ජනයක් අපි හඳුනාගෙන තිබෙනවා. අපිට ජාතික ආරක්ෂක එල්ලේදී. ඊළඟ අපේ මුහුදු සීමාවේ ආරක්ෂාව පිළිබඳව අපිට වගකීමක් තියෙනවා. එතන තර්ජනයක හැඩරුවක් අපි හඳුනාගෙන තිබෙනවා. ඊළඟ අපිට අපේ ගුවන් සීමාවේ තර්ජනයක් සහ ආරක්ෂාව පිළිබඳව අපි හඳුනාගෙන තියෙනවා. ඒ නිසා අපි තර්ජනයේ ස්වභාවයට අනුව තමයි අපේ හමුදාව අපි සූදානම් කරන්නේ. ඒ නිසා අපි ඉලක්කයෙන් බවට පත් වෙලා තිබෙන්නේ අපිට නූතන තාක්ෂණික මෙවලම් වලින් සමන්විත හමුදාවක් ගොඩනැගීම තමයි අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. හමුදාව. එහිදී විශේෂයෙන් මම කියන්න කැමති අපි පහුගිය කාලේ අපේ හමුදාව ප්‍රතිසංස්කරණය කිරීම අපේ ජාත්‍යන්තර සහාය විශාල ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. මම උට ගෞරවයක් ඇටියට මෙතනින් කියන්න කැමතියි. විශේෂයෙන්ම ඉන්දියාවෙන් අපිට ජීප් රථ 70ක් පමණ ලබා දීලා තිබෙනවා. විවිධ තාක්ෂණික උපකරණ ලබා දීලා තිබෙනවා. ආධාර ලෙස අපේ මේ හමුදාව තාක්ෂණික සහ ඉතා හොඳ නිපුණතාවයක් සහිත හමුදාවක් බවට පත් කරන්න අවශ්‍ය වෙන ඇකඩමියක් සඳහා ඔවුන්ගේ යෝජනාවක් ඇවිල්ලා තිබෙනවා. අපිට ඒ සඳහා ආධාර ලබා දෙන්න. ඒ වගේම ගත්තොත් ඇමරිකන් එක්සත් ජනපදයේ අපිට TH-57 වර්ගයේ හෙලිකොප්ටර් 10ක්
2026දී ආධාරයක් ලෙස ලබා දෙන්න එකඟතාවය පළ කරලා තිබෙනවා. ඒ වගේම C-130 වර්ගයේ ගුවන් යානා දෙකක් ඇමරිකන් එක්සත් ජනපදයේ සහ ඕස්ට්‍රේලියාව 2026 සහ 27 වර්ෂය අපිට ලබා දෙන්න එකඟතාවය පළ කරලා තිබෙනවා. ආධාර. ඒතර මම හිතනවා අපේ ගුවන් හමුදාව C-130 කියන ගුවන් යානයක ඉතාමත් වැදගත්. අපිට ඒ ගුවන් යානා දෙකක් 26 සහ 27 වසරවලදී ආධාරයක් ලෙස ඕස්ට්‍රේලියානු සහ ඇමරිකන් එක්සත් ජනපදයෙන් ලැබීමට නියමිතව තිබෙනවා. ඒ වගේම KA-360 කියන බීච් ක්‍රාෆ්ට් එකක්, ඒ වගේම KA-350 කියන බීච් ක්‍රාෆ්ට් එකක් ඇමරිකාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් මේ වෙනකොටත් අපිට ලබා දීලා තිබෙනවා ආධාර ලෙස. ඒ නිසා අපේ ගුවන් හමුදාව ඒ වගේම අපේ හෙලිකොප්ටර් බලයනීය සැලකිත ප්‍රමාණයක් දුබල වෙලා තියෙන්නේ. අලුත් අපිට හෙලිකොප්ටර් 10ක් එනවා. අපේ තියෙන හෙලිකොප්ටර් ටිකත් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා විවිධ ටෙන්ඩර් කැඳවලා සියල්ල සකස් කරලා තිබෙනවා. ඒ නිසා අපි තාමත් හොඳ නූතන කාර්යක්ෂමතාවය යුතු හමුදාවක් අපි ඇති කරනවා. ඒක අපේ වගකීම කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මම කියන්න කැමතියි අපේ මේ සංවිධාව පිළිබඳ ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නේ තමයි අපි මේක අධීර 4කින් එකිනෙකට අන්තර් සම්බන්ධ ක්‍රියාත්මක කරමින් තිබෙනවා. එකක් තමයි සත්‍ය ගවේෂණය. මොකද්ද සිද්ධ වුණේ කියලා සොයා බැලීමේ වගකීම අපිට තිබෙනවා. එඳ අපේ විදේශ ඇමතුමාත් එක්සත් ජාතීන්ගේ සංවිධාන මානව හිමිකම් කමිටුවේදී ප්‍රකාශයට පත් කරා සොමුළුවේදී. අපි මේ සත්‍ය ගවේෂණය කිරීම සඳහා අවශ්‍ය වෙන යාන්ත්‍රණ ශක්තිමත් කරන්න අපි එකඟයි. මොකද්ද සිද්ධ වුණේ කියලා සත්‍ය ගවේෂණය. ඊළඟ තමයි යුක්ති ගවේෂණය. ඒකට යුක්තිය ඉටු කිරීම පිළිබඳ ප්‍රශ්නය. අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. අපි අපරාධයන්ට විරුද්ධව යුක්තිය ඉටු කරනවා. ඒක. හැබැයි මම දන්නවා මේ යුක්තිය ඉටු කිරීමේදී බොහෝ විට අර පැරණි රණවිරු දඩේම වගේ සාකච්ඡා යලි එන්න ඉඩ තියෙනවා. මොකද වෙන්නේ? එතකොට අපි නිශ්චිත ලෙස මම අහනවා අපේ රටේ සිසුන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳව නාවික හමුදාවේ යම් නිලධාරීන්ට චෝදනාවක් එල්ල වී තිබෙනවා. දැන් මොකද්ද කරන්න ඕනකම තිබෙන්නේ? නාවික හමුදාව පූර්ණ වශයෙන් අපේ යුද්ධය අවසන් කිරීමේදී විශාල කාර්යභාරයක් කරා. හැබැයි ඒහා කිසිසේත්ම සම්බන්ධ නොවුණු ළමයි 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම පිළිබඳව චෝදනාවක් එල්ල වී තිබෙනවා. දැන් අපි රටක් හැටියට කරන්න ඕන ඒ චෝදනාවට සමස්ත නාවික හමුදාවම බිලිදින එකද? එහෙම නැත්නම් ඒ චෝදනාවට නිසිවරදකරුවන් වෙන අය හඳුනාගෙන දඬුවම් දීමද? අපි කියන නාවික හමුදාවේ කීර්තිය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඒ 11 දෙනා අතුරුදහන් වීම පිළිබඳව පරීක්ෂණය කරලා වැරදිකරුවන් නීතිය අමුඩ ගෙනියනවා. කළ යුතුයි. මා හිතන්නේ තාමත් නාවික හමුදාවට ආදරය කරන දීර්ඝ කාලයක් නාවික හමුදාවේ වැඩ කටයුතු කර කිසිදු නාවික හමුදා නිලධාරියෙක් මේකට විරුද්ධ වෙයි කියලා මම හිතන්නේ. මේ කළ යුතුයි. පරීක්ෂණ කරලා තිබෙනවා. ඒතර සමහර අය යන්න පුළුවන් ඒ ප්‍රමාදයි. ඒ ප්‍රමාද වෙන්නේ සමහර ඒවා අපි දන්නවා. ඒගොල්ලන්ට ඒ ක්‍රියාවලියෙම තියෙන ප්‍රමාද වෙන ලක්ෂණ. සමහර අයට ගිල්ලා අත්අඩංගුවට ගැනීම වළක්වන්න රිට් ආඥාවන් ගන්න පුළුවන්. අපි ඔය ඉඩ දෙනවා. ඔය බලහත්කාරයෙන් එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ චූදිතයාටත් ඒ තියෙන නීතිමය රැකවරණ ආරක්ෂා කර යට අධිකරණයට යන්න පුළුවන්. අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝග ගන්න පුළුවන්. රිට් ආඥාවන් ගන්න පුළුවන්. ඒවට ඉඩ දෙනවා. හැබැයි ඉඩ දෙමින් අපි ඉතාමත් පිරිසුදු ලෙස පරීක්ෂණ පවත්වලා දඬුවම් දෙනවා. ඒ කිසිසේත්ම නාවික හමුදාවේ නේද රණවිරු දඬුවමක් ලෙස අර්ථකථනය කරන්න එපා කියලා මම කියනවා. ඒක කළ යුතු දෙයක්. ඒ වගේම අපි දන්නවා සමහර ඝාතනයන් පිළිබඳව හමුදාවේ බුද්ධි අංශයන්ට චෝදනා එල්ල වෙලා තිබෙනවා. අපි ඒක තේරුම් ගන්න ඕනේ. චෝදනා එල්ල වෙලා තිබෙනවා. දැන් අපි කරන්න ඕන මොකද්ද? ඒ චෝදනා එහෙමම තියාගෙන අපේ හමුදාවේ බුද්ධි අංශයට කළු පැල්ලමක් එකතු කරන එකද? ඒ චෝදනාවන්ට චෝදනාව සත්‍යද සොයා බලලා ඒ චෝදනාවන් වල යම් කණ්ඩායමක් යෙදලා තිබෙනවා. එයාට දඬුවම් දෙන එකද? මොකද්ද යෝග්‍ය? රටකට ඒ රටේ ක්‍රියාවලින් පිළිබඳව ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි හමුදා යාන්ත්‍රණ පොලිස් යාන්ත්‍රණ තිබෙනවා. හැබැයි ඒවා සාමාන්‍ය කාර්යපටිපාටි. හැබැයි එතනින් පරිබාහිරව රටක් ඇතුලේ සිදුවෙන සිදුවීම් තිබෙනවා. ඒවා රාජ්‍යයක ආරක්ෂාව වෙනුවෙන් ඉතා හොඳින් වාර්තා වෙන්න ඕන. ඉතා හොඳින් සොයා බලන්න ඕන. ඒකට ශක්තිමත් බුද්ධ්‍යංශයක් පැවතිය යුතුයි. දැන් අපි ශක්තිමත් බුද්ධ්‍යංශයක් අපිට තියෙන්න ඕන. හැබැයි ඒ බුද්ධ්‍යංශයේ කීර්තිය පිළිබඳව ගෞරවය පිළිබඳව විශ්වාසයක් ඇති වෙන්න ඕන පොදු ජනයා ඇතුලේ. නමුත් මම දන්නවා පෞගේ කාලේ මාධ්‍ය වාර්තා දෙස බැලුවොත් පෞගේ කාලේ බොහෝ සිදුවීම් දෙස බැලුවොත් සමහර ඝාතනයන්ට පිළිබඳ ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණා. කීප දෙනෙක් චෝදනා එල්ල වී තිබෙනවා. ඒක පිළිගන්න ඕන. ඒවා යහන් දැන් මම මේක
නොකිය හිටියයි කියලා මම මේක හංගන් හිටියයි කියලා රට හෝ ජාත්‍යන්තර සමහර සංවිධාන නොදන්න දේවල් නෙවෙයි. ඒ නිසා අපේ වගකීම තමයි ජාත්‍යන්තර ඉදිරියේත් පොදු ජනතාව ඉදිරියේත් එම ආයතන ඉදිරියේත් මේවා පිරිසුදු කීර්තිමත් ආයතන බවට පත් කරන එක. ඒ නිසා අපි පරීක්ෂණ දියත් කරලා තිබෙනවා. ලසන්ත ඝාතනය පරීක්ෂණ දියත් කරලා තිබෙනවා. ඇත්තටම මම කියනවා. මේ ඝාතනය වෙන අවදී අපේ ආණ්ඩුවන් තිබෙත් දැනුත් අත්අඩංගු ඒගොල්ලෝ. ඝාතනල අපේ ආණ්ඩුව නෙවෙයි තිබුණේ. දැන් අපි හොයන 2008 ඝාතනයක් අවුරුදු 17කට පස්සේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි අපි හොයනවා. හැබැයි 17කට පස්සේ ලීසි නෑ. අපි හොයනවා. ඇයි? යලි මේ හමුදාවන්ට අවශ්‍ය ගෞරවය, ඔවුන්ගේ විනය, ඔවුන්ගේ කීර්තිය, ඔවුන්ගේ වෘත්තීමේ භාවය මේ රට තුළ ස්ථාපිත කිරීම තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ වගකීම. හරිද? ඒ නිසා අපි ඒක කරන්න ඕනකම තිබෙනවා. ඊළඟ ගත්තොත් විශේෂම ගත්තොත් තාජුදීන්ගේ ඝාතනය. පරීක්ෂණ කෙලවර වෙලා තියෙන තැන තියෙන සමහර හමුදාවේ නාවික හමුදාවේ සමාජ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ යුතු තිබෙනවා. ප්‍රශ්න කරන්න ඕන. අපි වැරදිකරු හොයන්න ඕනේ නැද්ද? මම මෑතකදී නිශ්චිත වශයෙන් ගෙනල්ලා අපේ පරීක්ෂණ නිලධාරීන් ඇහුවා මට ඔබතුමාලගේ ස්ථාවර කියන්න මේක ස්වභාවිකව සිද්ධ වුණු අනතුරක්ද ඝාතනයක්ද කියලා. ඉස්සලා අපිට විශ්වාසය තියෙන්න ඕන. ස්වභාවික අනතුරක්ද ඝාතනයක්ද? අපේ මහජන ආරක්ෂා පිළිබඳ ලේකම්තුමා ඇතුළු ඒ පරීක්ෂණ නිලධාරීන් කිව්වා නෑ මේක ඝාතනයක්. හරිද? මේක ඝාතනයක් බව මේගොල්ලෝ තහවුරු කරලා තිබෙනවා. මොකද මහේස්ත්‍රාත්වරු තහවුරු කරලා තියෙන ඝාතනයක් බව. හරිද? අධිකරණ වාර්තාවල තහවුරු කරලා තියෙන ඝාතනයක් බව. එනිසා ඒක ඝාතනයක්. ඒක ස්වභාවික මිනිමරුමක් නෙවෙයි. දැන් අපේ වගකීම නැද්ද ඝාතන වගකුත්තරකරුවන් හොයන එක? ඉතින් අපි ඒක කරනවා. කරනකොට කවුරු හරි අහුනොත් රණවිරු දඩේම කියන්න එපා. මේක ඇවිල්ලා යලි අපේ රටේ හමුදාවන්ට වෘත්තීමේ භාවයත් කීර්තියත් ගෞරවයත් ස්ථාපිත කිරීමේ කාර්යය අපි කරනවා. ඊළඟ ගත්තොත් අපි තව පරීක්ෂණ දියත් කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ ලසන්තේ ඝාතනය, තාජුදීන් ඝාතනය, ඒ වගේම එක්නැලිගොඩගේ පැහැර ගැනීම. හරිද? මේක කරන්න ඕන. ඔගේ පාස්කු ප්‍රහාරය. මම දැක්ක ගොඩක් මෙතන කතා කරා. ක්‍රියාවලිය දියත් කරලා තිබෙන්නේ. පරීක්ෂණ තියෙනවා. පරීක්ෂණ සිදුවීමින් තිබෙනවා. හරිද? ඒ පරීක්ෂණ වලදීත් අර ප්‍රශ්න ඇවිල්ලා තිබෙනවා. මොකද්ද? ඒක යාට අයිතියක් තියෙනවා. යම් කෙනෙක් අත්අඩංගුවට අරගෙන නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එන්න කිව්වට පස්සේ එයා ගිහිල්ලා අධිකරණයෙන් රිට් ආඥාවක් ගන්නවා. මේ മന്ത്രിවරුත් කරේ නෑ. දැන් මෙතරත් හිටවන කීප දෙනෙක් ගිහිල්ලා රිට් ආඥා අරගෙන එක්ක රට පයින්නවා, එක්ක රිට් ආඥා ගන්නවා. අර මේ ප්‍රමාද කරේ. මේ ප්‍රමාදේ තියෙනවා. හැබැයි ඒක තමයි සාධාරණ යුක්තිය පසදලීමේ ක්‍රියාවලිය. එතකොට දැන් ඒක දැන් මොකද්ද මේ යන්නේ? මේ යන්නේ අධිකරණයකදී තහවුරු කළ යුතුයි මේ කරුණු. ඔව් නෑ පොලිස් ලේකම්තුමා ඉතා පැහැදිලිව නෑ අවශ්‍ය වෙන සාධක මොකද්ද තියෙන්නේ? අවශ්‍ය වෙන සාධක අධිකරණයේදී නඩුවක් ගොනු කළ යුතුයි. නඩුවක් ගොනු කරන්න ප්‍රකාශ විතරක් මදි. නඩුවක් ගොනු කිරීම සඳහා නීතිඥ මහත්මිය උසාවි ගියපුද යනවා රයිට්. හරි. එතකොට නීතිඥ මහත්මිය නේද මම කියන්නේ එතකොට මොකද කරන්න ඕනකම තිබෙන්නේ? අපිට අවශ්‍යයි එය අධිකරණයේදී තහවුරු කිරීම සඳහා අවශ්‍ය වෙන සාධක අවශ්‍යයි. ඒක තමයි පරීක්ෂණය. ඉතින් ඒවා තමයි එකතු කරන්නේ. අධිකරණයට ගිහලා නිකන් කියන්න බෑ. හරිද? දුරකථන විශ්ලේෂණයෙන් අවශ්‍යයි. උන්ගේ සබත්තාවයෙන් අවශ්‍යයි. අනිකා මොකද ඝාතකයා මෙයා නෙවෙයිනේ. ඝාතකයා වෙන කෙනෙක්. අපි කවුරු හරි අඳුරා ගන්න මහා මොල කරුවා නෙවෙයිනේ ඝාතකයා. හැබැයි ඝාතකයෙක් වෙන කෙනෙක්. ඝාතකයා සහ මේ සැලසුම් කරුවන් අතර තියෙන සබත්තාවේ තහවුරු කරන්න ඕන. ඒක පරීක්ෂණ ක්‍රියාවලිය. දැන් මම දැක්ක එක මන්ත්‍රීවරයෙක් විශාල ආందోලන කෑගැවුවා මම හිතුවා මොකක් කර වෙයි කියලා. හරි. මම කියන්නේ අප්‍රේල් මාසයේ 21 වෙනිදා මේක වෙලා නොවැම්බර් මාසෙ වෙනකම් බලේ හිටියා මාස 6කට ආසන්න කාලයක්. උණුවේ ප්‍රශ්නේ තිබුණු වෙලාව. හරිද? විසඳ ගන්න බැරි වුණා. ඊට පස්සේ මොකද වුනේ? ඝාතනා කරායයි කියන සැක හිතන කණ්ඩායම අතර බලේ ගියා. බලේ ගියාට පස්සේ මොකද ගොඩක් සාක්ෂි වහලා තියෙන්නේ. හංගලා තියෙන්නේ, කොළ ඉරලා තියෙන්නේ. කොළ ඉරලා තියෙන මතක තියාගන්න. පොත්වල. ඒතර මොකද්ද වෙන්නේ? මේ ගිය සතියේ සිද්ධ වෙච්ච එකක් මේ සතිය අපිම කරලා තියෙනවනේ. අද ලංකාවේ ඕනෑම වෙලාවක මෑත කාලේ සිද්ධ වෙච්ච හැම ඝාතනයක්ම දින 3ක් යන්න මත්තෙන් අපි අත්තට පුරන් තියෙනවා. උසාවියේ ඝාතනය කරලා යනකොට පුත්තලමට මෙහා පැත්තෙන් අත්තඩංගුවට ගන්නවා.
අර වැලිගම ඝාතකය දින 3න් අත්අඩංගුවට කළා අපේ ඇමතුමා කිව්වා. ගත්තා. කර මේවා මේ උණුවේ බඩු එතකොට තියෙනවා සාධක. දුරකථන සබඳතාවයෙන් තියෙනවා, ගමන් කරපු විදිහ තියෙනවා, සම්බන්ධතාවයෙන් තියෙනවා, ආයුධ ගෙනාපු කෙනා තියෙනවා. ඔක්කොම අත්අඩංගුවට අරන් තියෙනවා. හැබැයි මේවා පැරණි ඒවා. පැරණි ඒවා විතරක් නෙමෙයි. ඒ වරදකරුවන් අතර බලය ගියා. බලය ගියපු නිසා තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආපු හැටි ලංකාවේ පළවෙනි වතාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 500කට ආසන්න නිලධාරි ප්‍රමාණයකට රට තහනමක් ගත්තා. ඔක්කොම අයින් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්. සානි අබේසේකර එතුමා කියලා හිරියේ දැම්මා. හරිද? ඒ කියන්නේ මේ පරීක්ෂකයෝ පරීක්ෂණ අරන් ගිහලා හිරියේ දාලා පරීක්ෂණ ආයතන බිඳවට්ටලා පරීක්ෂණ හිටපු නිලධාරි මාරු කරලා අවුරුදු 5ක් එහෙම ගිහිල්ලා පරීක්ෂණ අධ්‍යයත් කරේ කමාරු. හැබැයි මම අපේ පරීක්ෂණ කණ්ඩායම කරේ විශාල විශ්වාසයක් තබලා දිනවා. ඔවුන් මේ පරීක්ෂණ විධිමත්ව කරලා වරදකරුවන් නීති හමුවට පමුණ බව මම දන්නවා. ඒ නිසා මම කියන්නේ මේ යුක්තිය පසදලීම ප්‍රශ්නේ කිසිසේත්ම දඩයන් කිරීමක් ලෙස ගණනය කරන්න එපා. අපි මේ හැම කෙනාටම සාධාරණ ඉටු කරමින් තමයි මේ පරීක්ෂණ යන්නේ. කිසි කෙනෙකුට බලපෑම් කරමින් නෙවෙයි. ඒ නිසා තමයි අධිකරණයට ගිහලා රිට් ආඥාවන් ගැනීම හැකියාව තියෙනවා. අපි අධිකරණයට කියන්නේ ඔක දෙන්න එපයි කියලා. නෑ යගේ අයිතිය මේ පරීක්ෂණයකදී. ඒ ඔක්කොම හැම කෙනාටම චූදිතයටත් සාධාරණ ඉටු කරමින් තමයි අපි පරීක්ෂණ කරන්නේ. ඒ නිසා මේ යුක්තිය ගවේෂණය කියන්නේ පළවෙනි එක මා කිව්වා සත්‍ය ගවේෂණය, දෙක යුක්ති ගවේෂණය. අපි හරියට කරනවා. දැන් මේ මෑතකදී මිනි වලවල් දෙකක් හම්බුණා. කෙම්මිනි නේද? ඉතින් අපි මොකද කරලා තියෙන්නේ? අපි වෙනදා මොනවද කරා? ඔකට කොමිෂන් දානවා. හරිද? කොමිෂන් ඇතුලේ යනවා. ඔවා කල්ලා දෙනවා. අපි එහෙම නෙවෙයි. හරි පරිදි අධිකරණ නියෝග මත පරීක්ෂණ කණ්ඩායම් පත් කළා නියමිත පරීක්ෂණ කරගෙනවා. කාටවත් කියන්න පුළුවන් දේ පරීක්ෂණ වැරදි කියලා. කාටවත් කියන්න පුළුවන්. ලංකාවේ පළවෙනි වතාවට මෙහෙම සිද්ධ වෙන්නේ. අපිට අවශ්‍යයි යුක්තිය පිළිබඳව හඬ. ඒ හඬට අවශ්‍ය වෙන පණ ලබා දෙන්න අපිට අවශ්‍යයි. අපි එහෙම වැඩ කරනවා. හැබැයි ඔබ දන්නවා වෙන පාලනයක් තිබ්බම මොනවද මේවට වෙන්නේ කියලා? අපි සාධාරණ. එඳා සත්‍ය ගවේෂණ දෙක යුක්ති ගවේෂණ. 3 හානිපූර්ණේ. හානිය සිදු වෙලා තිබෙනවා. ඒ හානි වැළැක්වීම සඳහා අවශ්‍ය වෙන ඒ හානියට වන්දි ගෙවීම අපි කරමින් තිබෙනවා. මෑතකදී බුද්ධ්‍යංශ සතුව තිබිලා අපිට රත්තරන් තොගයක් ලබා දුන්නා. අපි උපරිම උත්සාහ කරා කවුද කියලා හොයලා දෙන්න බෑ. දැන් කාගේද කියලා හොයාගන්න බෑ. හැබැයි අපි අපේක්ෂාවක් තියෙන රත්තරන් තොගේ මුදල් ටික එකතු කරලා අඩුම තරමේ මුදල් බවට පරිවර්තන කරලා ඒ පළාතේ මිනිස්සුන්ට වැඩ කරන්න ඕන කියලා කිව්වා. උතුරු පළාතට. ඇයි මේක සාධාරණත්වයට ඇති කරන්න. ඉතින් හානිපූර්ණ කාර්යාලයක් පිටවලා තිබෙනවා. ඒකට අවශ්‍ය යාන්ත්‍රණයේ පාසුකම් අපි ලබා දීලා තිබෙනවා. ඉතින් අපි හානිපූර්ණ පිළිබඳ 3 වෙනි එක. 4 වෙනි එක නැවත මෙම තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්න එක. මම කියන්නේ නැවත මෙවැනි තත්ත්වයක් වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්නේ සහ ගැනීමේ හැකියාව තියෙන්නේ අපිට විතරයි අපි කරනවා. නැවත අපේ රටේ ජාතිවාදී ගැටුමක් කිසිසේත් නැති වෙන්න දෙන්නේ නැහැ. සහ එම ජනතාවට සාධාරණ ලෙස දේශපාලනයට මැදිහත් වීමට තියෙන අයිතිය තමන්ගේ ප්‍රදේශවල සාධාරණ ලෙසම පළාත්වල තමන්ගේ බලය සහ ක්‍රියාත්මක කිරීමේ අයිතිය අපි පිළිගන්නවා. අපිට ලෑස්ති. එමය මේ කරා. ඒ කියන්නේ මොකද්ද අපි කරන්නේ මේ? එක පැත්තකින් ජාතිවාදී විසින් ගැටුම් විසින් අවුලන ලද රටක්. මේ අර ගිනිගත්තු රටක ගිනි මැලයක් වතුර ගහලා නිවනවා වගේ නිවන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි මේ. ජනතාව අතර කෝන්තරයේ වෛරයේ සැකය දීර්ඝ කාලයක් සාතව දේශපාලන කඳුරු විවිධ වුණා මත ගොඩනගලා තියෙන වෙලාව. හැබැයි අපි තාමත් සංගමේ වරද්දාගන්නේ නැතුව. අපි දන්නා මෙතන තියෙන ප්‍රශ්නේ. සමහර තත්ත්වයන් තියෙනවා මහා වැරදි කරත් තත්ත්වයට බලපෑමක් වෙන්නේ. හැබැයි මෙතන අපි දන්නවා කුඩා වැරද්දක් අතිශය බරපතලකාරී විනාශයක් ගෙනත් දෙනවා. කුඩා වැරද්දක්. ඒ නිසා අපේ ප්‍රවේශය තියෙන මොකද්ද? මෙතන කිසිසේත්ම කුඩාමත් වැරද්දක් සිද්ධ වෙන්නේ නැතුව මේ ජාතික සමගිය මේ සංවිධියාව අපි ගොඩනගනවා. ඒ පිළිබඳව විශේෂයෙන්ම අපි දෙසැම්බර් 11 ලෑස්ති කරලා තිබෙනවා මේ ජාතික සමගිය එක් සංකේතවත් කිරීම සඳහා ශ්‍රී ලංකා දිනය මා විශේෂයෙන්ම අපේක්ෂා කරන අපේ රට මේ නියෝජන සිංහල මුස්ලිම් මන්ත්‍රීවරු සියලු දෙනා හම්බ වෙන්න පාර්ලිමේන්තුවේදී හම්බෙලා මේ පිළිබඳ වැඩ පිළිවෙල පැහැදිලි කරන්න. ඒ වේදිකාවක් පුළුමනිම දේශපාලන පැත්තකින් තිබු වේදිකාවක් අදම අපි ඔක්කොම එකතු වෙලා අපේ සංස්කෘතියෙන් අපේ අනන්‍යතාවයන් එකට ප්‍රදර්ශන කරන තැන බවට අපි පත් කර ගැනීම අරමින් අපි වැඩ කරනවා. මම දැක්ක ඒකටත් කවුරු හරි කියනවා තිබ්බොත් බලාගෙනයි කියලා. මම යාට කියන්නේ ආවොත් බලාගෙනයි කියලා. මතක තියාගන්න කියන්නේ යාට. හරිද? මම දැක්ක කියලා තියෙනවා. හරිද? ඒ නිසා
මෙහෙම විහිළු කරන්න බෑ. අපි හිතනවා මේක අපේ රටේ නේද උතුරේ ජනතාව සහ දකුණේ ජනතාවට ඔවුන්ගේ සංස්කෘතියෙන් පිළිබඳ හුවමාරුවක්, ඔවුන්ගේ ආහාර රටාවන්, ඔවුන්ගේ විලාසිතාවන්, ඔවුන්ගේ සංගීතය, ඔවුන්ගේ භාවිතාව මේ අතර මිශ්‍රභාවයක් හදන්න ඕන අපි. ඒකට දිනයක් නම් කරලා තියෙනවා අපි. ඒ සඳහා සියලු දෙනාට මා වෙනම මුණ ගැහෙන්නත් අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම අපේ දෙමළ මුස්ලිම් മന്ത്രിවරු සහ නායකයන් හැමලා මේ පිළිබඳව පැහැදිලි කරන්න. මොකද අපේ වැඩසටහන ඕගොල්ලන්ගේ යෝජනා මොනවද? අපි එකට වෙලා මේ කරන්න ඕන. ඒ නිසා මම කියනවා අපේ හමුදාවත් අපිත් ජාතික සමගි ගොඩනගන රටේ ජාතික ආරක්ෂතාවගේ විශාල වැඩ කුසක් කරමින් තිබෙනවා. ඊළඟ තමයි අපේ පොලිස් දෙපාර්තමේන්තුව, පොලිසිය, අපේ ශ්‍රී ලංකා පොලිසිය, මහජන ආරක්ෂා පිළිබඳ අමාත්‍යාංශය. මහජන ආරක්ෂා පිළිබඳ අමාත්‍යාංශය ඉතාමත් හොඳින් වැඩ කරන පිළිබඳ අපිට විශ්වාසයක් තියෙනවා. විශේෂයෙන්ම දැන් මම දන්නවා දැන් අපි චෝදනාවට ලක් වෙලා ඉන්න කීප දෙනෙක් ඉන්නවා. එකක් මහජන ආරක්ෂා පිළිබඳ අමාත්‍යතුමාට මම දැක්ක විශ්වාස භංගයක් ගෙනවා කියලා කියනෝනේ. එතුමා චෝදිතෙක් වෙන්නේ ඇයි? එතුමා චෝදිතෙක් වෙන්නේ? අපේ රටේ මේ මත්ද්‍රව්‍ය සහ මේ පාතාලේ මර්ධනය කිරීම සඳහා දිවා රෑ නොබලා වැඩ කරනවා. එයා ජනතාවගේ මිතුරෙක්. සතුරාකාගෙද? එතන මේ ඉන්න අය නන් නෙවෙයි. ඒ අදාළ නෑ. එයාගේ සතුරෙක්. හරි. ඊළඟ කවුද? මම දැක්ක විශාල ලෙස අපේ අමාත්‍යාංශ ලේකම් මේ මහජන ආරක්ෂා පිළිබඳ අමාත්‍යාංශ ලේකම්තුමා රවිසේන රත්න මහත්මයාට විශාල ලෙස පහරක් කෙල්ල කරනවා. මම අද කියන්නම්. මද්දු බණ්ඩාර රවිසේන රත්න ගෙදර ගිහලා කොච්චර පැය ගණනක් වාඩි වෙලා හිටියද? මට කියන්න. සජිත් ප්‍රේමදාස රවිසේන රත්න මහත්මයාට දුරකථන ඇමතුම් කොච්චර ප්‍රමාණයක් ගත්තද? මිස් කෝල් කීයක් තියෙනවද රවිගේ ෆෝන් එකේ? මට කියන්න. සාගර රත්නාගේ ජීප් එකක් එවලා ගෙනිච්චේ නැද්ද? රවිට බයයි. ඇයි රවිට බය? අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුවේ මේ රවිට නෙවෙයි. ඒ රවිට බය මහ බැංකුව. සෝරි. රවි අර ඇයි රවි සින්නතර බය? ඇයි බය? බය එතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් වැඩ කරපු කෙනෙක්. මේ ගොඩක් අය දේවල් එතුමා දන්නවා. එනිසා එතුමා අසාධාරණයට විරුද්ධව අපි දේශපාලනය කරනකොට අසාධාරණට විරුද්ධව අපිත් එක්ක හිටියා. අපිත් එක්ක ඉන්නකට බය වුණා. සාගල ජීප් එකක් වෙලා ගෙදර ගෙනිච්ච වලක්වන්න ඕන කියලා. එහෙමයි. මද්දු බණ්ඩාර පැය 6ක් කොට ස්තෝපිය වාඩි වෙලා හිටියා ගිහිල්ලා. සජිත් ප්‍රේමදාස දුරකථන ඇමතුම් ගත්තු ගණන් කරන්න බැරි තරමට. මම මේ දන්නේව කියන්නේ. අද කොහොමද චූදිතෙක් වෙන්නේ? අද මම දැක්කා එතුමාට පහර දෙන්න පටන් ගන්න තියෙනවා. වැරදි. ඉතින් ජේසන් කවුරුත් පිළිගන්න නිලධාරීන් ඒගොල්ලෝ. හැබැයි මේ මත්ද්‍රව්‍ය අපරාධ වලට විරුද්ධව නිර්භීතව කටයුතු කරනවා. සාමේ ඝාතනයන් පිළිබඳ අපරාධ පිළිබඳව නිර්භීතව කටයුතු කරනවා. ඒතර ඒගොල්ලෝ වටන්න ඕන. රවි සෙනවිරත්න ලේකම්තුමාට ගහනවා කියන්නේ අපරාධකරුව පැත්ති. දූෂිතයන් පැත්ති. සංවිධානාත්මක අපරාධකාරී පැත්තේ. ඒක ඇත්ත කතාව. එතන ඒගොල්ලෝ සතුරු වෙන්නේ කොහොමද? ඊළඟ ගත්තොත් සානි අබේසේකර සතුරු වෙන්නේ කොහොමද? අපේ රටේ ඉතාමත් මම දන්න විදියට සානි කරපු හැම පරීක්ෂණයක්ම අධිකරණයේදී වැරදිකරු වෙලා තියෙනවා. වැඩි ප්‍රමාණයකට මරණ දඬු හම්බෙලා තියෙනවා. වැඩි ප්‍රමාණයකට. මක වාර්තාවක් තිබෙනවා. දන්නවා මේ ඔක්කොම දන්න අය මේ. හරිද? උඩතල වින්න 5 දෙනෙකුට මේ මරණ දඬු හම්බුණා. රාජගිරිය අර කාන්තාවකට නේද මරණ දඬුව හම්බුණා. පස්සේ මෛත්‍රී දහස් කරා එක වෙනම එකක්. හැබැයි මරණ දඬුවම දුන්නා. මේ විදියට රොයල් පාක් මේ විදිහට හැම විශාල පරීක්ෂණ කරන නිලධාරී. ඉතින් ඒ වගේ අධ්‍යක්ෂින් තියෙන නිලධාරීන් අපිට අවශ්‍යයි පුහුණු කරන්න අනුත් අය. කිසි දෙයකට යටත් වෙච්ච මිනිස්සු. හැබැයි තේරුම් ගන්න. පැවති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කළ රිමාන්ඩ් කරා මාස අවුරුදු එකමාරකට වැඩ කළා කිරීටිය. ඒකේ heart attack හැදුණා. බයිපාස් ඔපරේෂන් එකක් රිමාන්ඩ් එකකින් කරන්න සිද්ධ වුණා. කොවිඩ් හැදුණා. ඇගේ නැගිනිය මට කතා කරලා ඇඬුවා අයියා මැරෙන්න යන්නේ කියලා. මෙහෙම මිනිස්සු මේ. ආයේ හිරේට ඇරියා දවස් දෙකකින්. ඔපරේෂන් එක කරලා ඉවරලා. ඒ මිනිස්සු මේ රට වෙනුවෙන් කරපුවට මේ. ඒ මිනිස්සු තමුන් වහන්සේලාගේ චූදිත වෙන්නේ. සානි කවුද කියලා මතක කවුද මේ මිනිස්සු? මිනිස්සු ජීවිතේ නොතකා මේ රටේ නීතිය සහ සාම ස්ථාපිත කිරීම සඳහා වැදගත් මහන්සි වෙච්ච මිනිස්සු. ඒ මිනිස්සු අපි රකින්නවා.
එහෙම කරන්න ඕනේ නැද්ද? හැබැයි අද චෝදිතෙක් වෙන්නේ ඇයි? අද චෝදිතෙක් වෙන්නේ තමන් දිසාවට පරීක්ෂණ එනකොට අන්න සානි අපරාධකාරයෙක් වෙනවා. ඒ වගේම ගත්තොත් ඊළඟ තමුන්නාන්සේලාගේ චෝදන ලකුණ මම දැක්ක විශාල වෙලාවක් මම දැක්කා පහුගිය කාලේ අල්ලස් කොමිසමේ රංග දිසානායක එතුමා අධ්‍යක්ෂ ජනරාල්තුමා එතුමාට තමයි කාලයක් ගහනවා. මොකද්ද මේ? කියන අපේ රටේ අපිට අවශ්‍යයි නිර්භීත රාජ්‍ය සේවයක් අවශ්‍යයි. අද නිර්භීත රාජ්‍ය සේවය සඳහා මෙම නිලධාරී මැදිහත් වෙනවා. මොකද්ද පාර්ලිමේන්තුවක වගකීම? පාර්ලිමේන්තුව වගකීම මුළු පාර්ලිමේන්තුව එකතු වෙලා නිලධාරී රකින්න ඕන. ඒකයි පාර්ලිමේන්තුවක වගකීම. රටක ජාතික වගකීම එතන තියෙන්නේ. හැබැයි මෙතන මොකද කරන්න හදන්නේ? නිර්භීතව වැඩ කරනවා නම් විනයානුකූලව වැඩ කරනවා නම් දූෂණ වලට සම්බන්ධ වෙලා නැත්නම් ඒ නිලධාරීන් බිඳවට්ටන එක තමයි මෙතන අභිප්‍රාය. මොකද්ද මෙතන සිද්ධ වෙලා තියෙන්නේ? මම කියන්නේ මෙතන මේ පාර්ලිමේන්තුව පොදු ස්වාමික ක්‍රියාවලියකට එන එවැනි දක්ෂ නිර්භීත එම නිලධාරීන් අපිට අවශ්‍යම රාජ්‍ය සේවක අපිට අවශ්‍යයි. ඒ නිලධාරීන් රකින්න එක තමයි අපේ කාර්යභාරය බවට පත් වෙන්න ඕන. අපි ඒක මම එතුමාලට කියලා තියෙනවා. මුතුලා වැඩේ හරියට කරන්න. රාජකාරී ඉන්න කාලෙත් රාජකාරී නැති කාලෙත් එතුමාලගේ ආරක්ෂාවෙන් අපි හැමදාම පෙනී හිටිනවා. ඇයි? අපි එහෙම රාජ්‍ය සේවයක් හදන්න ඕන. ඊළඟ මම කියන්නම් ඔයගොල්ලෝගේ චෝදනාවට ලක් වෙන්නේ කවුද? දැන් බාගෙට ලක් වෙලා අපේ පොලිස්පතිතුමා ඊළඟට එන්නේ CID එකේ කරවිට මහත්තයා පස්සේ. මං කියලා යන්නම්. ඊළඟ කරවිටගේ මොකක් හරි අරගෙන ඇවිල්ලා හරිද? එහි තමුනාසලා පස්සේ තමුනාසලා කරපු වංචා දූෂණ අපරාධ පරීක්ෂණ හඹාගෙන එනකොට දන්නවා. ඔයාගේ පොඩි ගණනක් තියෙන ලක්ෂ එකමාරක් වගේ. ගණන් ගන්න දෙයක් නෑ ඒක. ඒකමාර තියලා පහෙන් හරිද? නෑ මේකයි වෙලා තියෙන්නේ. ඔව්. හරි කමක් නෑ. ඔව්. ඔව්. මෙහෙමයි මට සමහර ඒවා මෙහෙමයි. ලක්ෂ 5න් 3මාරක් විතර වියදම් කරා එකමාරක් බැංකුවේ දාගත්තා. එහෙම නැහැ නේද? අර පහේ බිල් එක තමයි මං ගාව තියෙන්නේ. අට ඒකනේ පහේ එක මං ගාව තියෙනවා. 3මාරක් හොස්පිටල් එකට ගිහලා එකමාරක් බැංකු පොතට දාගත්තා කියලා. ඒක රයිට් හරි. හරි. මම පහේ බිල් එක ලක්ෂ 5ක් ගෙන මං කිව්වේ. හරි. හරි. රයිට්. හරි දයි හරි. නෑ ඒක මම මේ කියන්න හදන්නේ මොකද්ද? මම මේ කියන්න හදන්නේ හරිද? ඉතින් මේ අපරාධ දූෂණ පිටිපස්සේ හඹාගෙන එනකොට දැන් මොකද්ද දූෂිතයන්ගේ අපරාධකරුවන්ගේ වැඩේ වෙලා තියෙන්නේ? ඒ නිලධාරීන් පිටිපස්සේ හඹාගෙන යන එක. ඒක නතර කරන්න කියලා මම ඉල්ලනවා. ඒක කරන්න එපා. ඊළඟ විශේෂයෙන්ම මේ මද්ද්‍රව්‍ය උදුර පිළිබඳ ප්‍රශ්න අපි දන්නවා. මේක දැන් මීට දශක 4-5කට කලින් ගත්ත 70 දශකයේ අගය නැත්නම් 80 දශකයේ මුල ගත්තොත් අපි දන්නවා සාමාන්‍යයෙන් ඔය ගම්වල චණ්ඩි හිටියා. ඒගොල්ලෝ තනි චණ්ඩි. හරිද? එහෙම නැත්නම් ගම්වල ඔය නීති විරෝධී මත්පැන් පෙරන ඔය ගංජා වගේ අලෙවි කරන කට්ටියලා හුදු සාමාන්‍ය මද්ද්‍රව්‍ය විලින්තු. ඔහොම තමයි මේක තිබුණේ. එතකොට අර චණ්ඩියා හිරියට ගිහපුවාම ඒ ගමම නිදහස්. මොකද ඊට පස්සේ මුකු ක්‍රියාකාරකමක් නැහැ. ඊට පස්සේ මද්ද්‍රව්‍ය අලෙවි කරන ගියාම විරෝධයක් නැහැ. මේ අවසන් ඇයි සමාජිනුත් ඒගොල්ලන්ට පිළිකුලක් තිබුණා. සාමාන්‍ය අපේ ගම්වල කතාවක් තිබුණා. එහෙම දූෂිතයා දකුණු පැත්තෙන් આવොත් පාරේ වම් පැත්තට මාරු වෙනවා. එහෙමයි තිබුණේ. මගුල් ගෙදරකට උත්සවයකට කියන්නේ. එයා සමාජයෙන් කොන් වෙච්ච කෙනෙක් බවට පත් වුණා. ඒ නිසා සමාජයත් මේ අපරාධකරුවන්ට මේ මද්ද්‍රව්‍ය විස මද්ද්‍රව්‍ය අලෙවි කරන්නට විරුද්ධ සමාජ මතයකුත් තිබුණා. ඒතර ඒක ඊටා තනි හුදකලා සිදුවීම. හැබැයි මේ චණ්ඩි ඊට පස්සේ ඕන වුණා දේශපාලනයට. දේශපාලනයට පස්සේ මොකද උනේ? මේ චණ්ඩි ඒගොල්ලෝ තමයි බලය තියෙන්නේ. ඒතකොට ඒගොල්ලන්ට ඕන අර දේශපාලන බලය පතුරන්න. ඒතකොට කාලයක් දේශපාලන බලය පැතිරුවේ මේ ප්‍රජාතන්ත්‍රවාදී වනේ බලහත්කාරයෙන්. ඒතකොට බලය ඕන. විශේෂයෙන්ම 77 බිහුණු UNP ආණ්ඩුව. ඒ UNP ආණ්ඩුව කරපු දේ තමයි මේ හැම മന്ത്രിම එයා ගාවට තගෙක් හදාගත්තා. හැම කෙනා ගාව. ඒතකොට දැන් ඔන්න මෙයාට ආවා අර දේශපාලන රැකවරණය එන්න පටන් ගත්තා. ඒතර මෙයා තවදුරටත් හුදු ඔය ගමේ හිටපු පොඩි විජේ හරි එහෙම නැත්නම් මරුසිරා හරි නෙවෙයි දෙක. දැන් මෙයාට දේශපාලන රැකවරණ සහිත ගණන්කාරයෙක් චණ්ඩි බවට පත් වුණා. ඊට පස්සේ දේශපාලන රැකවරණ මෙයා ඉස්සලම කොන්ත්‍රාත් වලට බැස්සේ. ඉස්සලම කුඩු වලට බැස්සේ නෑ.
ඔය ගොඩක් අය බැස්ස කොන්ත්‍රාත් වලට. නේද? කවුද සොත්තුපාලි ගිහිල්ලා ගම්මුදාවේ පස් පිඩලි අල්ලනවා. හරිද? ඔය කොන්ත්‍රාත් වලට ආවා. බැද්ද ගානේ සංජීව පොඩි පොඩි කොන්ත්‍රාත් කරන්න පටන් ගත්තා. මුදල් උපයන්න පටන් ගත්තා. ඊට පස්සේ ලෝකේ මත්ද්‍රව්‍ය විශේෂ ජාලයක් සහ විශාල බෙදාහැරීමේ ජාලයක් නිර්මාණය වුණා. මේගොල්ලෝ මත්ද්‍රව්‍ය ජාලයට ඇතුල් වුණා. දැන් දේශපාලන බලය තියෙනවා. මත්ද්‍රව්‍ය වලට ඇතුල් වෙනවා. මත්ද්‍රව්‍ය වල විශාල මුදල් උත්පාදනයට පටන් ගත්තා. මේ මුදල් උත්පාදනය විසින් මොකද කරේ? ඒගොල්ලන්ට රාජ්‍ය යාන්ත්‍රණ මිලදී ගන්න පුළුවන්කම ලැබුණා. සා මුදල් විසින් සමාජ ගෞරවය නිර්මාණයට පටන් ගත්තා. ගමේ කරන ලොකු උත්සවයක් තියෙනවා නම් උත්සවයේ ප්‍රධානිය බවට පත් වෙනවා ධනෙ තියෙන කෙනා අර නීති විරෝධී ලෙස කඩු ධනෙ උපයාගත්තු කෙනා. එතකොට සමාජ රැකවරණත් වෙනද තිබුණු සමාජය කොන් කිරීම සමාජ රැකවරණය බවට පරිවර්තනය වුණා. දැන් සමාජයත් මොකද වුනේ? අර තවදුරටත් අර නීති විරෝධී මුදල් උපයා ගන්න කෙනා ප්‍රතික්ෂේප කරන බවට පත් වුණේ ධනෙ විසින් උන්ට වෙන බලයක් නිර්මාණය කරා. ඊට පස්සේ ඒගොල්ලන්ට සමහර වැඩ කරගන්න මොකද වුනේ? ඒගොල්ලෝ ගාව සල්ලි විසින් රාජ්‍ය යාන්ත්‍රණයට ඇතුල් වුණා. පොලිසිය නිලධාරීන්ට පගා ගෙවන්න පටන් ගත්තා. RME එකට පගා ගෙවන්න පටන් ගත්තා. ඊට පස්සේ ඉමිග්‍රේෂන් එකට පගා ගෙවන්න, කස්ටම් එකට සල්ලි දෙන්න පටන් ගත්තා. તો රාජ්‍ය යාන්ත්‍රණත් මේකට ඒකාබද්ධ වුණා. ඊට පස්සේ මේ හා සම්බන්ධ ව්‍යාපාරික යාන්ත්‍රිකය මේගොල්ලෝ සල්ලි ආයෝජනය කරන්න පටන් ගත්තා. එක එක ව්‍යාපාරිකයන් හරහා ආයෝජන කරන විශාල නේද මුදල් මත ගොඩ නැගුණු ව්‍යාපාරික ජාලයකුත් හැදුණා. ඊට පස්සේ සමහර ව්‍යාපාරිකයන් මාධ්‍ය වලට සල්ලි ආයෝජනය කරන්න පටන් ගත්තා. දැන් මොකද වුනේ? මේක හුදු චණ්ඩියාගේ සිට කාටල් එකක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා. දේශපාලන අධිකාරිය, කුඩු ව්‍යාපාරිකය, සන්නද්ධ අපරාධකරුවා, අර දූෂිත රාජ්‍ය නිලධාරීන්, සමාජ ජාලය. විශේෂයෙන්ම අපේ බුද්ධියන්ස වලින් මම හිතන්නේ ඉතා ඉක්මනින් මේ මාධ්‍ය ජාලයේ තියෙන සබත්තාවෙන් ටික අපිට ඉල්දරුවි කොතනද ලියන්නේ කියලා. ඒතර මේක එක කාටල් එකක් බවට පත් වුණා. දැන් එතකොට මේක හුදු මද්ද්‍රව්‍ය වෙලෙන්දෙක් හෝ හුදු චණ්ඩියෙක් නෙවෙයි මේක. මේක දැන් සංවිධානාත්මක දෙයක්. සමහර සංවිධානාත්මක ක්‍රියාකාරකම් ජාත්‍යන්තරත් එක්ක සබත්තාවෙන් හැදලා තියෙනවා. ඒතර අපි දැකලා තියෙනවා ඉතිහාසය. හයිටියේ ජනාධිපතිවරයා ඝාතන වුණාට පස්සේ තොරතුරු එල්දර වෙන මද්ද්‍රව්‍ය වලට රෙහිව කරපු ඝාතනය. හරිද? මෙක්සිකෝවේ ජනප්‍රිය ජනාධිපති අපේක්ෂකයෙක් ඝාතනය කරනවා. ඒ තරමට ප්‍රබල වෙනවා. සමහර මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධ දේශපාලනඥයන් අත්අඩංගුවට ගත්තා පස්සේ උද්ඝෝෂණ නිර්මාණය කරන මේ පාතල් සල්ලි වලින්. ඒ නිසා මේක ජාත්‍යන්තර වශයෙන් ගත්තත් දේශීය වශයෙන් ගත්තත් මේක වෙන තැනකට වර්ධනය වෙලා තිබෙනවා. දැන් තියෙන්නේ අර හුදු ගමේ චණ්ඩිය කියන තැන නෙවෙයි සංවිධානාත්මක අපරාධ කල්ල මේ ඔක්කොම කොට නැගුණා. අපි මේකට අර්ථකථන ඉස්සලා චෞර වලල්ලක් බවට මේක පත් වෙලා තිබෙනවා. දැන් ඒක තමයි අත්අඩංගුවට ගැනීම විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා. හැබැයි අත්අඩංගුවට ගත්තට වැඩේ යම් ප්‍රමාණයකට තාම යනවා. හැබැයි වෙනදාත් ගමේ චණ්ඩියකට අත්අඩංගුවට ගත්තා මෙතන වැඩේ ඉවර වෙනවා. හැබැයි දැන් ඉවර වෙන්නේ නැති මේකේ තාමත් සංවිධානාත්මක ජාලයක් තියෙනවා. දැන් මොකද කරන්න ඕන? මේකේ වෙලා තිබුණු දේ තමයි මේ ජාලය ඇතුළ ආණ්ඩුවේ ආශිර්වාදය සහිත මේ ජාලය මෙහෙව්වා. ජාලය ක්‍රියාත්මක වුණා. ජාලය රාජ්‍ය යාන්ත්‍රණයට ඕන වුණා. ගමේ බලය තියාගෙන යන්න, මිනිස්සු බය කරන්න, ආරක්ෂාවට. මම දන්නවා සමහර කුමාරවරුගේ එයා රැස්වීමේ කතා කරනකොට හරිද? ආරක්ෂාවට ඉන්නේ දිවුලම්පිටිය අමරේ. එළියා ආරක්ෂාවට තියාගත්තා මේ පාතාලේ නායකයෝ. ඒ වගේම තමයි අපේ නලින් ජයසූරිය සහෝදරය. ඉල්ල කටුවන රැස්වීම තියෙනකොට. ඒ රැස්වීමට වෙඩි තියනවා. දෙදෙනෙක් ඝාතනය වෙනවා. මතක තියාගන්න ඉතිහාසයේ. කවුද? ජූලම්පිටිය අමරේ. එතකොට ජූලම්පිටිය අමරේට නලින්දත් එක්ක ප්‍රශ්නයක් තිබුණාද? නලින්දගේ දේශපාලනත් එක්ක ප්‍රශ්නයක් තිබුණාද? කවුද මෙහෙව්වේ? ඒ කටුවන රැස්වීම දෙන්නේ ඝාතනය වුණා. Order please. පාර්ලිමේන්තුව නැවත රැස්වේ. විනාඩි 15ක් දෙතිනේ. අද දිනට නියමිත කටයුතු අවසන් වන තෙක් කාලය දීර්ඝ කර ගැනීමට සභාව එකඟද? කාර්ක සභාව නැවත රැස්වේ. ජනාධිපතිතුමා. ඉතින් මම කියමින් හිටියේ. ඒතර මේ පාතාලය උපයෝගී කරගත්තා. මේක සංගුණ දෙයක් නෙවෙයි. හරිද? බැද්දගානේ සංජීව හිටපු ජනාධිපතිතුමිය ගාව හිටපු එක රහසක්ද?
DIGලා SPලා ට්‍රාන්ස්ෆර් එකට කතා කරේ බෙද්ද ගන්න සංජීවට. එයා තමයි උසස් වීම දුන්නේ. එයා තමයි පොලිසිය මහතුරු ට්‍රාන්ස්ෆර් කරේ. මෙහෙම තත්ත්වයක් නිර්මාණය වුණා. සොත්තු උපාලි ඇමතිකම් ගන්න සොත්තු උපාලි ගාවට ගියේ නැති එක බොරුවක්ද? ප්‍රේමදාසගේ ආණ්ඩුවේ ඇමතිවරු තීරණය කරේ සොත්තු උපාලි. මෙම 90 සහිත බලයක් නිර්මාණය කරා මේගොල්ලන්. හරිද? බලයක් නිර්මාණය කළා මොකද උනේ? කුඩු අනෙකුත් මත්ද්‍රව්‍ය විවිධ සමාජ විරෝධී ක්‍රියාකාරකම් සන්නද්ධ අපරාධ කල්ලි නිර්මාණය වෙලා තිබෙනවා. මේක තමයි දැන් තියෙන තත්ත්වය. මේක මෙවැනි තත්ත්වය මේක දැන් තත්ත්වයක්. මේක සිද්ධියක් නෙවෙයි තත්ත්වයක්. අලුත් තත්ත්වයක් මං හිතන්නේ නේද? සිද්ධියක් නෙවෙයි දැන් මේක. අලුත් තත්ත්වයක් නම් දැන් මොකද කරන්න ඕන? ඒ තත්ත්වය අපරාධ කරන්න ඕන. තත්ත්වයකදී එක්කෙනෙක් අත්අඩංගුවට ගත්තයි කියලා අවසන් වෙන්නේ නැහැ. තත්ත්වයකදී තැනකද වෙඩි තිබ්බා කියලා අවසන් වෙන්නේ නැහැ. තැනකදී වෙඩි තිබ්බ කෙනා අත්අඩංගුවට ගත්තලා අවසන් වෙන්නේ. මේක දැන් තත්ත්වයක්. දැන් මේක පරාද කරන්න ඕන. දැන් අපි අහන්නේ මේ පාර්ලිමේන්තුවෙන් මේක මේ විදියටම යන්න දෙනවද? එහෙම නැත්නම් මේක පරාද කරනවද? අපි තියෙන කරන්නේ පරාද කරන්න. මම හිතා පැහැදිලිව කියන්නේ. ඊළඟ ඒගොල්ලෝ දේශපාලන පක්ෂ හදන්න ලෑස්තිලා හිටියා. කළුතර ස්වාධීන කණ්ඩායම ලෑස්ති කරා. ඡන්දයට දාලා ඉවරලා අර මනාපොලෙන් එක්කෙනෙක් හරි එනවා කියලා පාර්ලිමේන්තුවට. දැන් දේශපාලන බලයට එනවා. වැලිගම හොයලා බලන්න මොකක්ද උනේ කියලා ඇත්තටම. හොයලා බලන්න පක්ෂ පැත්තකින් තියලා හොයලා බලන්න. වැලිගම මොකක්ද උනේ? දේශපාලන බලයට අවතීර්ණ වෙනවා. සමහර අපරාධ කල්ලි නායකයන්ගේ නංගිලා ප්‍රාදේශ සභා නියෝජනය කරනවා. පක්ෂ වලට කිට්ටු වෙලා පක්ෂ අනුවසෙන් හිටියා. දැන් පාර්ලිමේන්තුව පළාත් සභාව ප්‍රාදේශ සභාව දක්වා මේ ප්‍රවණතාවයක් ගොඩනැගලා තිබෙනවා. එතකොට ගියොත් මොකද වෙන්නේ? ඒ නිසා තමයි අපේ රජය තීරණය කළා තියෙනවා අනිවාර්යයෙන් මේක පරාද කරනවා. සැකයක් තියාගන්න. හරි. යාපනයේ මොකක්ද සිද්ධ වෙලා තිබෙන්නේ? විශාල ගොදුරුවේ තරුණියන්. අපිට යාපනයේ ගිහපුවම ඉදිරිපත් කරන්නේ මොකද්ද? මේකෙන් බේරලා දෙන්න කියලා ඉල්ලන්නේ දැන්. මේ උතුර නැගෙනහිර දකුණ ભેදකින් තොරව මුළු සමාජෙම මේ ගොදුරු බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා තමයි අපිට අවශ්‍ය වෙන ජාතික මෙහෙයුමක්. මේක මේ ආණ්ඩු ක්‍රියාවලියක් නෙමෙයි. කවුරු හරි ආණ්ඩු කරන්න. හැබැයි කවුරු ආණ්ඩු කරත් මේ මත්ද්‍රව්‍යත් එයා බැඳුණු සන්නද්ධ අපරාධ කල්ලිත් අපි විනාශ කළ යුතුමයි. හරිද? ඒක තියාගෙන අපේ රටේ ආණ්ඩු කරන්න ආණ්ඩු නෙවෙයි යහපත් ආර්ථිකයක් හදන්න බෑ. කොහොද යහපත් ආර්ථිකයක් හදන්න? මේවා තියාගෙන ඉඩම් අල්ලන බලෙන් කොළඹ පාතාල නායකන විදි ඉඩම් බෙදුවේ. ඒගොල්ලෝ ඉඩම් අල්ලනවනේ. ඉඩම් අල්ලලා බෙදනවනේ. LRC එක බය කරනවා නාග UD එක බය කරනවා. බය කළා ඉඩම් අල්ලනවා. ඒකට ගැලපෙන මර්වින් හිටියා බෙදුවා ඉඩම්. මේ ඇත්ත කතා මේවා. ඒ නිසා තවදුරටත් අපි හිතනවා මේක අපි වර්ධනය වෙන්න දෙන්නේ නැහැ මේක පරාද කරනවා. මේක පරාද කිරීම සඳහා අපේ මහජන ආරක්ෂක අමාත්‍යාංශ සහ එහා බැඳුණු ආයතන සියල්ල වැඩ කරනවා. ඒ නිසා තමයි මම කියන්නේ මේ නිලධාරීන් අපි රකින්න ඕන. වැරදි තියන අය ඉන්නෝ. වැරදි තියන දැන් අපි විශාල ප්‍රමාණයක් වැඩ තහනම් කරලා තියෙනවා එළියට දාලා තියෙනවා වැරදි තියන අය ඉන්නෝ. එයාට කියලා වැඩක් නැහැ මේ කාලාන්තරයක් තිස්සේ ගොඩ නැගුණු එකක්. මේ කාලාන්තරයක් තිස්සේ ගොඩ නැගිලා හරිද මේගොල්ලෝ වැරදි කරන අය බවට පත් වෙලා තිබෙනවා. ඉමිග්‍රේෂන් එකේ යම් ප්‍රමාණයක් ඉන්න බව අපි දන්නවා. RME එකේ ඉන්නවා, කස්ටම් එකේ ඉන්නවා, පොලිසියේ ඉන්නවා. මේ බොරු නෙවෙයි මේවා. හැබැයි මේක මෙතනින් නතර කරලත් ඒ අය අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ ඉදිරිපත් කිරීමත් අපේ වගකීම. මෙතනින් එහාට මේක බිඳවට්ටනවා මිසක්කා වර්ධනය වෙන්න ඉඩ දෙන්නේ නැහැ. එක්ක අඟලක් වර්ධනය වෙන්නේ ආපහු. මේක දවසෙන් දවස මේක බිඳ වැටෙනවා. දවසෙන් දවස අදත් මම දන්න විදිහට මුහුදේ කුඩු පාවෙනවා. නේද? කුඩු පාවෙනවා. මට ආවා කිලෝග්‍රෑම් 100ක වගේ දැන් ගෝනි බෑග් 3ක් වගේ හොයන් තියෙනවා. කිලෝග්‍රෑම් 100ක මුහුදේ පාවෙනවා. අද ගොඩබිමට එන්න බය වෙලා තියෙනවා. දැන් අපිට අවස්ථා දෙකක් හම්බුණා මුහුදේ පාවෙන කුඩු. 3ක්. හරිද? ඒකට මොකද්ද? අපේ මෙහෙයුම් ටික යනවා. නාවික හමුදාව අපි ඒකාබද්ධ කළාද? නාවික හමුදාව අපේ බුද්ධ්‍යංශයන් අපේ ආරක්ෂක හමුදාව මේ ආමියක ඒ වගේම අපි අවශ්‍ය වෙලාවට ගුවන් හමුදාව අවශ්‍ය පොලිසිය මේ සියල්ල ඒකාබද්ධව මෙහෙවනවා. ඒ හැම අමාත්‍යාංශෙම නිලධාරියෙක්ම ඒ හැම අමාත්‍යාංශයකම ඒ කාර්යභාරයේ ඉන්න නිලධාරි විශාල කැපවීමක් කරනවා. ඔවුන් ජීවිත තර්ජන නොතක මේ වැඩ කරමින් ඉන්නේ. මොකක් වෙනුවෙන්ද? එයා රස්සාව කළා පෙන්ෂන් නේ. හැබැයි රටක් වෙනුවෙන් මේ වැඩ කරන්නේ. ඒ නිසා මම හිතනවා අපි මේ යාන්ත්‍රණය හදලා තිනවා. ඒ යාන්ත්‍රණය විශාල වෙහසක් ඒගොල්ලෝ ධර්මයෙන් තිබෙනවා. ඊළඟ අපේ සැලැස්ම
විශාල මහජන ව්‍යාපාරයක් ගොඩනගන්න අපි කටයුතු කරනවා. විශාල මහජන ව්‍යාපාරයක් අපිට මේක අවශ්‍යයි. ජනතාව මේකට එරෙහිව පෙළ ගැහෙන්න ඕන. ඒ නිසා අපි විශාල මහජනතාව දැනුවත් කරන. දැන් මම දන්නවා දැන් මේ ගොඩාක් අපිට ඔය විශාල ප්‍රමාණයක් අහුවෙන්න පටන් අරන් තියෙන තොරතුරු එන්න පටන් අරන් තියෙනවා. ඉස්සෙල්ලා කිව්වේ නෑ බයයි. කිව්වහම කිව්ව කෙනා පව් හවසට අවිලා ගෙදරට තර්ජනය කරන් තනක් ඇවිල්ලා තිබුණා. තොරතුරු දෙන්න බයයි. තොරතුරු දුන්නාම තොරතුරු දෙන එක ජීවිත අනාරක්ෂිතව බවට පත් වුණා. දැන් එහෙම නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් තොරතුරු ලබා දෙනවා වේගයෙන්. පැමතුමාට ඍජුව ලබා දෙනවා. පොලිස්පතිතුමාට ලබා දෙනවා. පොදුවේ ලබා දීලා තියෙන දුරකථන ඇමතුමාට ලබා දෙනවා. අපේ මහජන ආරක්ෂා ලේකම්තුමා ලබා 18යි 18 කියන පොදු දුරකථන අංකයට ලබා දෙනවා. විශාල ප්‍රමාණයක් මහජනව පැමිණිලිනවා. විශාල ප්‍රමාණයක්. ඒ නිසා දැන් මහජනතාව විශ්වාසිත බල පියවරක් ඇවිල්ලා තිබෙනවා. හැබැයි දේශපාලකයා විරුද්ධ පක්ෂ දේශපාලකයා ඒකට එරෙහිව වැඩ කරමින් තිබෙනවා. මම කියන්නේ මේ ක්‍රියාදාමයට එරෙහිව මේ වැඩ කරන කිසිදු දේශපාලන පක්ෂයකට මේ රටේ මහජනතාව ඉඩ ලබා නොදීවි කියලා විශ්වාසයක් අපිට තියෙනවා. ඒ මොකද දැනටමත් මේක බිඳවට්ටන මම කිව්වේ මේක බිඳවට්ටන්න ඉස්සරලම මේ දේශපාලන යාන්ත්‍රය බිඳවට්ටන්න ඕන. හරි. ඒක ආණ්ඩුව අතේ නෙමෙයි තියෙන්නේ. ඒක මහජනතාවගේ අතේ. මහජනතාවගේ වැඩක් නේ. හැබැයි මහජනතාව මම හිතනවා මෙතෙක් කාලයක් ආශිර්වාදය අනුග්‍රහය දක්වපු දේශපාලන යාන්ත්‍රණය මහජනතාව විසින් බිඳවට්ටවා තිබෙනවා. ඒක හරියද? හරිද? අපේ වගේ මොකද්ද? යලි එවැනි වර්ග දේශපාලන ව්‍යාපාරයකට එවැනි විනාශකාරීත්වය සඳහා බලය අත්පත් කරගන්න ඉඩ වැළැක්වීම තමයි අපේ අභිප්‍රායය. වළක්වනවා. හොඳට සුද්ධ වෙලා නේද? මම දන්නේ නේද කිරි කල හතකින් නෑවත් සුද්ධ කරන්න පුළුවන් වෙයිද කියලා. ඒ මහත්තුරු කරලා දෙන අපරාධ. ලෑස්තිලා ලෑස්ති. අපි ඒක පිළිගන්න ලෑස්ති. හැබැයි මේ තියෙන සංස්කෘතියම නම් ඉස්සරහට ගෙනියන්න. මේ කුඩු පාතාලා ගොඩ නැගුණු පැරණි සංස්කෘතියම නියෝජිතයන් හිටියත් නම් එන්නේ ඒක පරාජයටපත් කිරීම දේශපාලන මම මේ ගන්න ආණ්ඩුව ලෙස නෙවෙයි දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපි ඒකත් පරාද කරනවා. කිසිසේත්ම අපි ආණ්ඩු බලය සඳහා උපයෝග කරගන්න අපි සතු දේශපාලන බලයක් තියෙනවා. මහජනතාවත් එක්ක වැඩ කරන මහජනතාව දැනුවත් කරන මහජනතාව හම්බ වෙනවා. හම්බෙලා කියනවා මේ දේශපාලන ප්‍රතික්ෂේප කරන්න කියලා. අපි දැන් මහජන බලයක් හරහා ඒ මහජනතාව එක්ක පරාද කරනවා. ඊළඟ මේ සන්නද්ධ අපරාධ යාන්ත්‍රණේ පොලිසිය හමුදාම කලින් කියපු යාන්ත්‍ර ඉතා යහුසුලව වැඩ කරනවා. යහුසුලව හොඳේ. ජීවිත අනතුරු නොතක මේ යන්නේ. ජීවිත අනතුරු නොතක මේ යනවා. ගිල අත්තට කොට ගැනීම කරනවා. විශ්වලාගෙන යනවා. සමහර ඒගොල්ලන්ගේ ජාලය ඇතුළට ඇතුල් වෙලා තියෙනවා. එහෙම ඉන්නේ. ඒ ජාලය ඇතුලෙන් සම්බන්ධ හදන් තියෙනවා. එයාත් එක්ක වැඩ කරන්න පටන් ගන්න තියෙනවා. එහෙම මේක මර්ධනය කරන්න. හැබැයි මොකක් වෙනුවෙන්ද? මේක මර්ධනය කරන්න ඕන කියලා අදිස්ථානය සහ චේතනාව අපි ලබා දෙනවා. ඔවුන් ආරක්ෂා කරනවා කියන වගකීමක් බාර අරන් තියෙනවා. ඔවුන් අද වැඩ කරනවා. මේ යාන්ත්‍රණය පරාද කරනවා. ඊළඟ මේක ගැට ගැහුණු. ඊට පස්සේ මේක ගැට ගැහුණු. මේ ක්‍රියාදාමය ගැට ගැහුණු. කළු සල්ලි තියෙනවා. දැන්ට මම හිතන්නේ බිලියන ගණනක අපි දේපල තහනම් කරලා තියෙනවා. මිලියන 4200ක දේපල තහනම් කරලා තියෙනවා දැනටම. මේ කුඩු සහ අපරාධ හරහා හොයාගත්තු ධනෙ මිලියන 4200ක දේපල තහනම් කරලා තියෙනවා. තව දේපල හොයාගෙන තියෙනවා. මම තහනම් කරන්න ඕන. ස්ථිරව තහනම් කිරීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග වලට යන්න ඕන. දැන් අපි තහනම් කරලා තිබුණා මේක ස්ථිරව ගන්න ඕන. ඒ නිසා පණිවිඩයක් දෙන්න ඕන. මොනතරම් අපරාධ වලින් කුඩු වලින් මුදල් උපයාගත්තට වැඩක් නැහැ. මොකද්ද වෙන්නේ? ඒ දේපල මේ ආණ්ඩුව යලි පවර ගන්නවා. මේ වෙනකොට මිලියන 200 4200 පවර ගන්නවා. ඒ වගේම නේද? ඒ වගේම දූෂණෙත් එහෙමයි. දූෂණ දේපල පවරන් තියෙනවා. මල්වානේක පවර අරන් තියෙනවා. කතරගම ගෙදර පවරගෙන තියෙනවා දැන්ට. වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ පැවරුවා කතරගම ගෙදර අයිතිකාරයන්ට ගෙවල් මන්දිර ගෙවල් නෙවෙයි ඒවා. දැන් මේ දේපල පවර ගන්නවා. ඒ සඳහා ඉතාමත් හොඳ ශක්තිමත් පනතක් අපිට දැන් සකස් කරලා දීලා තියෙනවා අපේ අධිකරණ ඇමතුමයි පාර්ලිමේන්තුවේ මැදිහත් වෙලා. ඉතාමත් හොඳ ශක්තිමත් පනතක්. ඒ නිසා මොන ආකාරයේ නීති විරෝධී දේපල උපයාගත්තත් අපේ ආණ්ඩුවේ හැම විටම එම දේපල පවරා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු කරමින් තිබෙනවා. විශාල ප්‍රමාණයක්. ඊළඟ මේ හා බෙදුණු මාධ්‍ය ජාලේ ජනතාව තේරුම් ගන්න ඕන. මේ සාමාන්‍ය කතාව මේ ඇත්ත කතාව. ඒක මිනිස්සු දන්නවා අපිත් දන්නවා. දැන් තව දුරටත් මේ අපරාධකරුවන් පොළඹවන අපරාධකරුවන් උඩට ගේන මත්ද්‍රව්‍ය වලට යටින් උදව් කරන කිසි කෙනෙකුට පවතින්න බෑ. එයා මාධ්‍ය රැකවරණය ගත්තත් එයා තව මොන ආකාරයෙන් රැකවරණයක් ගත්තත් ඒකට නම් ඉඩ දෙන්නේ නැහැ.
අපි ඒ පිළිබඳව පරීක්ෂණ කරනවා. අපිට අවශ්‍යයි මේ රාජ්‍ය සුද්ධ කරන්න. මේක පිරිසුදු රාජ්‍යයක් කරන්න ඕන. ඊට පස්සේ අපේ දරුවෝ ඉතා හොඳ රටක් පාලනය කරයි. අපේ ඊළඟ પરම්පරාව මේ අපිට තියෙන නේද අපිට ලැබිලා තියෙන ලෙඩ රාජ්‍යයක් වෙනුවට හොඳ රාජ්‍යයක් ලැබි. මේවා ලෙඩ රාජ්‍ය සහ නේද අපරාධ වලින් තියෙන රාජ්‍යයක් නේ. ඉතින් ලෙඩ රාජ්‍යයක් නේ සුව රාජ්‍යයක් ඕනේ නැද්ද අපේ දරුවන්ට පාලනය කරලා දෙන්න. ඒතර වර්තමාන අපේ પરම්පරාව මොකද්ද? මේ ලෙඩ රාජ්‍ය අවසන් කරන්න ඕන. හොඳ සිපිරිසුදු රාජ්‍යයක් අපේ දරුවන්ට හොඳ නිදහසේ සිනහ වෙවි තමන්ගේ දැනුම එකතු කරගෙන අපේ රටේ අනාගත પરම්පරාවට මේ රට පාලනය කරන්න තත්ත්වපත් කිරීම තමයි අපේ අපේක්ෂාව සහ වගකීම. ඒ වැඩේ අපි කරනවා. ඊළඟ මේ අතර මම කියන්න කැමති වංචා දූෂණ ගැන. මම කියන්නේ එකයි. කවුරුවත් හැංගෙන්න හදන්න එපා. නීති වල රිංගන්න යන්න එපා. කරුණාකරලා නීතියට අවනත වැඩ කරන්න කියලා මම ඒගොල්ලන් ඉල්ලයි. දැන් එක ප්‍රබල අමාත්‍යවරයෙක් දැන් එන්නේ නඩුවට එන්නේ. ඔව් හිටපු මුදල් ඇමති. මුදල් ඇමති නඩුවට එන්නේ. දැන් 21ක් නඩුව තියෙන බලමු මොකද වෙන්නේ කියලා. නඩුවට එන්න ඕන. නඩුවට මුහුණ දෙන්න වැරදි නැත්තම් යන්න. අපි කිසිදු අධිකරණයකට කිසිදු විනිසුරුවෙකුට බලපෑම් කරන්න අපි අපේක්ෂාවක් නැහැ. අපි විනිසුරුවන්ට සහ ඒගොල්ලන්ට අපි එළියේ ඉඳන් අපේ ආදර්ශෙන් දීලා තියෙනවා. ඔයගොල්ලන්ට නීතිය ඉටු කිරීම සඳහා අවශ්‍ය නිදහස් පරිසරය හදලා දීලා තියෙනවා. කිසිදු මා දැක්ක මෙතන විනිසුරුවන් පිළිබඳ චෝදනාවක් එල්ල වෙනවා. ඒ කිසිවක් අපේ කාර්යයක් නෙවෙයි. ඒ සඳහා අධිකරණ විහිුවේම විහිුවක් තිබෙනවා. ඒ විහිුවේ ඇතුලේ මම දන්නවා සමහර සිදුවීම් සමහර විනිසුරුවරුන්ගේ ඒ අදාළ කමිටුව මොකද්ද අධිකරණ සේවා කොමිසම සභාව ප්‍රශ්නය කියලා මම මේකට මොකද කරන්න කියලා අහපුවාම විනිසුරුවෝ කියනවා මම එහෙනම් ඉල්ලාස් වෙන්නම් කියලා. එහෙමයි වෙලා තියෙන්නේ. සමහර අය ප්‍රශ්නය කියනකොට ඉල්ලාස් වෙන්න එකඟතාවය පළ වෙනවා. ඒගොල්ලෝ දන්න ප්‍රශ්නේ බරපතලකම. එහෙමයි මේ සිදුවීම් සිද්ධ වෙලා තියෙන්නේ දේශපාලන සිදුවීම් නෙමෙයි. අධිකරණ පද්ධතිය පිළිබඳ ජනතාවගේ යම් අවිශ්වාසයක් ඇති වෙලා තිබුණා. අකාර්යක්ෂමතාවය පිළිබඳ සමහර සිදුවීම් පිළිබඳ තිබුණා. ඉතින් අධිකරණ පද්ධතියත් ඒ නිසි වගකීමට ගොඩනැගීම සඳහා වර්තමාන කටයුතු කරමින් තිබෙනවා. ඒගේ ආරක්ෂාව වෙනුවෙන් පාර්ලිමේන්තුවකද අමුතු පාර්ලිමේන්තු විපක්ෂයක් මෙතන ඉන්නේ. මෙතන ඉන්නේ හැම වෙලාවෙම දූෂිතය වෙනුවෙන් කතා කරන, කුඩු ව්‍යාපාරික වෙනුවෙන් කතා කරන, නේද? වැඩ කරන නිලධාරීන්ට බනින, වැඩ කරන නිලධාරීන් චෝදනාවට ලක් කරන විපක්ෂයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ අපි මේ හැම ශේස්ත්‍රයක්ම නිසි පරිදි යථාවත් බවට ඒ ආයතනයන් පිහිටවීමේ අරමුණ ඒ ආයතනයට නීතිමය වශයෙන් පවරා දී තියෙන වගකීම් ඉටු කිරීමට සමත් වෙන රාජ්‍යයක් අපි ගොඩනගනවා. ඒ සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයත් ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශ විශාල වැඩ කොටසක් කරනවා. නිලධාරි විශාල වැඩ දිවාරයන් නොබල වැඩ කරනවා. සමහර අවස්ථාවල අපි අලුත් සිදුවීම් ඇති වුණාම අපි පාන්දර 1-2 වෙනකන් එකට කතා කරනවා. පාන්දර 1-2ට වෙනකන් අපි එකතු වෙලා සාකච්ඡා කරන සමහර සිදුවීම් වළක්ව ගන්න. එimhe වැඩ කරන මිනිස්සු ඉන්නව මතක තියාගන්න. මේ 4ට ගෙදර යන 5ට ගෙදර යන සංස්කෘතියක් අවසන් වෙලා තියෙන වැඩ කරන අය ඇතුළේ. අරුගම්බේ වෙලාවේදී. හරි එකට අපි ආරක්ෂක කවුන්සිල් එක දෙවුවා. උදේ 7ට ආරක්ෂක කවුන්සිල් ගද්දව දෙපාරක්. අපි සූමරා කැදෙව්වේ. මම දමුල්ලේ ඉඳකට. හරිද අපි ආරක්ෂක කවුන්සිල් එක ගත්තා. තොරතුරු ඔක්කොම ආවා වළක්වන්න පුළුවන්කම ලැබුණා. ඒක වළක්වන්න යනකොටත් කියනවා ඇයි අරයා ගත්තේ මෙයා ගත්තේ කියලා අහනවා. වළක්වන්න ගත්තේ සිද්ධ වුණා නම් ඉන්නේ මොකද්ද? වළක්ව ගන්න අසමත් වුණා කියලා කියනවා. ඇත්තටම අරුගම්බේ සිදුවීමේ සාක්ෂි තිබුණා, වාර්තා වෙලා තිබුණා, සැලසුමක් තිබුණා. ඒ සැලසුම මුළුමනින්ම අඩපණ කරන්න අපේ ආරක්ෂක කවුන්සිලය සමත් වුණා. අගයන්න ඕන. සමහර තැන්වල දැන් ඊශ්‍රායල ජාතිකයන් කේන්ද්‍ර කරගෙන ප්‍රහාරයක් කෙල්ල වෙනවා. අපි සලකන්නේ කුමන රටේද කියන එක නෙවෙයි. ලංකාවට ආවන සංචාරකෙක් ඒ සංචාරකයා ආරක්ෂා කිරීම අපි කරනවා. එයා කවුද කියන එක නෙවෙයි. කවරෝ මෙතන ඒකටත් කෑ ගහනවා. මම දන්නේ මොනවද මේ කරන්න කියලා මේ විපක්ෂය. අපිට ඕන හැම සංචාරකෙකම ආරක්ෂාව. අපි සැලකිලිට භාජනය කරනවා. ඒ වගේම අපි දන්න අපි අවබෝධයෙන් ඉන්න මතක තබා ගන්න. ඊළඟ අපි පුරෝකථනයන් කරනවා. අපි ආරක්ෂා සංසලාවේ බුද්ධි අංශයන් අනතුරු තියෙන තැන පුරෝකථනය කරලා තියෙනවා. මොන වගේ අනතුරුවක්ද? මොන වගේ කඩාකප්පල් ක්‍රියාවක් විය හැකිද කියලා පුරෝකථනය කරලා තියෙනවා. ඒ පුරෝකථනයට අවශ්‍ය වෙන සැලසුම් අපි සකස් කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ සංචාර කර්මාන්තේ කවරෝ කෙනෙකුට කඩාකප්පල් ක්‍රියාවක් කරන්න නම් ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න මේ සංචාරක කලාප කේන්ද්‍ර කරගෙන යම් සිදුවීමක් ඇති කිරීමේ අනතුරක් තියෙනවා.
මොකද අනතුරක් තියෙනවා. අපේ බුද්ධාංශ වල වාර්තා වෙනවා. අපිව මුළුමනින්ම මැඩපවත්වනවා. එවැනි සැලසුම් කරනවා නම් සැලසුම් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන කවුරු ඉදනවා නම් ඒ හැම කෙනාම නීති ඉදිරියට ගෙනල්ලා අනිවාර්යයෙන්ම දඬුවම් ලබා දෙන මතක තියාගන්න. මෙහෙම යාන්ත්‍රණයක් නේ තියෙන්නේ. එනිසා අපි පුරෝකථනය කරන අනතුරු කොතනද තියෙන්නේ කියලා. පුරෝකථනය කළේ පුරෝකථනයට අනුව සැලසුම් හදන නිලධාරී යාන්ත්‍රණ අපට අද ඉන්න අපි ඔවුන් කරේ විශ්වාස තබලා තියෙනවා. අපි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා ඕන වෙලාවක ඕන මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවේ ඕන කෙනෙක් කතා කරා 11ට 12ට දෙකට ඕන වෙලාවක දුරක මෙහෙම ආරක්ෂක ලේකම්වරු හිටියද අපේ රටේ? අපේ රටේ ආරක්ෂක ලේකම්වරු හිටියා. ඇමතිවරු කියලා දන ගහන ආරක්ෂක ලේකම්වරු හිටියා. එහෙම රටක මේ අද විපක්ෂ වෙන්න පුළුවන් ආණ්ඩු පක්ෂ වෙන්න පුළුවන් ඕන කෙනෙක් ආරක්ෂක ලේකම්වරට කෝලක් ගන්න ඕනරේක කතා කරලා මැදිහත් වෙනවා. එහෙමයි මේ නේද පොලිස්පතිතුමාට ගන්න. මේගොල්ලෝ හැම වෙලාවෙම එහෙම වැඩ කරන අය මේ. හරිද? ඒ නිසා මම හිතනවා මහජන ආරක්ෂක අමාත්‍යාංශයත් ඒ වගේම අපේ රාජ්‍ය ආරක්ෂා පිළිබඳ අමාත්‍යාංශ නිලධාරීන් විශාල වෙහෙසක් දරන මේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කරන්නත් මහජන ආරක්ෂාව තහවුරු කරන්නත් ඔවුන්ගේ වෙහෙස විශාල වෙහෙසක්. ඉතින් ඒ නිසා මම නැවත අවසන් වශයෙන් ඒ අමාත්‍යංශයේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශ අපේ ලේකම්තුමා ඇතුළු අපේ පොලිස්පතිතුමා ඒ වගේම අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සානිකුත් නිලධාරීන් සියලු දෙනාටත් ඒ වගේම රාජ්‍ය ආරක්ෂක පිළිබඳ අමාත්‍යංශ ලේකම්තුමා අපේ ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ අමාත්‍යංශ නිලධාරීන් සියලු දෙනාටත් මේ කරන කාර්ය සාර්ථක කර ගැනීම සඳහා වුන් විශාල වේසක් දරනවා. ඒ විශාල වේස පිළිබඳ අපට ඇගීමක් තියෙනවා. අනෙක් හැම රාජකාරියට වඩා ඔවුන්ගේ ජීවිතය අනතුරට හෙළමින් තිබෙනවා. ඔවුන් පරිගැනීමට ලක් වේවිද කියලා සැකයකින් වැඩ කරනවා. ඔවුන්ට විශ්‍රාම ජීවිතයක් ගත කරන්න පුළුවන්ද මේ ලංකාව තුල කියලා සැකයකින් වැඩ කරනවා. ඇයි? ඒ තරම් අර ටිකක් අසීරුතා සහිත රැකියාවල වුන් නිරත වෙනවා. අපි ඒ හැම දිනාටම කියන්නේ ආණ්ඩුවක් ලෙසත් අපි රකින්නවා. අපි ආණ්ඩුවෙන් නැතත් ඒ අය රකින්න බව මම සාතික කරන හැමදාම. ඒ නිසා හැම දිනාටම විශේෂම මහජන ආරක්ෂක පිළිබඳ අමාත්‍යතුමා, අපේ අමාත්‍යාංශ නියෝජ්‍ය අමාත්‍යතුමා, මහජන ආරක්ෂක අමාත්‍යාංශ නියෝජ්‍ය අමාත්‍යතුමා මේගොල්ලෝ විශාල වේසක් දරනවා. ඒ සියලු දිනාටමත් අපේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නත් මහජන ආරක්ෂාව තහවුරු කරන්නත් පාතාලය අපරාධ දූෂණය නතර කර යහපත් රාජ්‍ය බවට පත් කරගෙන සඳහන් වෙසට ස්තුතිවන්ත වෙමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි. ආරක්ෂක අමාත්‍යාංශය ශීර්ෂ 103 සංසදතර ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා